සමහර මද්ද්‍රව්‍ය දිනවා කිලෝ එකක් රුපියල් කෝටි දෙකකට අතර. රුපියල් කෝටි එකක් දෙකක් අතර මේ වලමින් පත්. අපිට කිලෝ 800 900 හම්බ වෙනවා. අප තේරුම් ගන්න ඕන එන ඔක්කොම අපි අල්ලලා නැහැ. අල්ලනවනම් එන්නේ නැහැ. ඒ නිසා උන් දන්නවා මේ අත්අඩංගුවට ගන්න ප්‍රමාණය ඔවුන් සපේන ප්‍රමාණයට කුඩා ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සපේන ප්‍රමාණය මොනතරම් විශාලත්වයකද. කිලෝ 800 කෝටි 1500කට ඉහළයි. නම් විශාල මුදල් සම්භාරයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගෙන තිබෙනවා. එක විට හදිසි මහා කළු ව්‍යාපාර ගොඩනගෙන යාවරම බවට මේ ව්‍යසනයේ පත් වෙලා තියෙනවා. එනිසා ඔවුන් අතර විලදපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. ගැටුමක් තිබෙනවා. මෑත කාලේ එවැනි සිදුවීම් වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්. එක් එක් කණ්ඩායම් අතර. මොකද ගැටුම? මගේ මත්ද්‍රව්‍ය තොගේ සොරකම් කිරීම. එක්කගේ කණ්ඩායමේ බලපදේශ ආක්‍රමණය කිරීම. පළුතර එයාගේ. එතන එළියට එන්න බෑ පළුතර කාටවත් එන්න බෑ. ගම්පහ එයාගේ. එයා නම් දැන් ඇතුලේ. මොකද ඒක? ඒ බලපදේශයට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදුවෙන්නේ තිබෙනවා. මේ සියල්ල මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වීම තමයි මේ වෙඩි තැබීමේ ඝාතනය සිදුවෙන්නේ තිබෙන්නේ. ඒ තරම් වෙඩි උණ්ඩ ගිනියවි වෙඩි තැබීමේ ආරක්ෂාව නිර්මාණය වුණේ කොහොමද? කොහොමද නිර්මාණය? අපි දන්නවා සාමාන්‍ය සමාජයක යහපැවැත්මක් වෙනුවෙන් රාජ්‍යක ආරක්ෂාව වෙනුවෙන් රටක ආරක්ෂාව වෙනුවෙන් ඒ සඳහා ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි මොකද සිදුවෙන්නේ? මේ උන් සතු තිබෙන මූල්‍ය බලය මත මේ රාජ්‍ය යාන්ත්‍රණ ආක්‍රමණය කරලා තිබෙනවා. මේක ඇත්ත කතාවක්. මම හිතන්නේ තව දුරටත් අපි සංගමමින් මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා මම ඔබට මේ රාජ්‍ය යාන්ත්‍රණ ගිලගෙන තියෙන ප්‍රමාණය පිළිබඳව යම් අදහසක් දෙන්නත් කරනවා. මොනතරම් ප්‍රමාණයකින් මේ රාජ්‍ය යාන්ත්‍රණ මෙතෙන්ට ගෙවිලා තිබෙනවා. ඔවුන් අත ගිනි අවිසක් සරනවා. ඔවුන් ගිනි අවිස් පාදකවලු බලපත්‍ර සහිත ගිනි අවි ගෙනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සත්ව තිබෙන ගිනි අවි ඔවුන් අතර ගියේ කොහොමද? දැන්ට වාර්තා වෙලා තිබෙනවා. සමහර අමුදා කඳවුරුවලින් T56 73 එයාට වස්තු. ඒ මම හිතන්නේ 35ක් වුණා දැන්. අත්තටම තරම් තිබෙනවා. තාමත් 38ක් ඔවුන් අත සැකසම්. රාජ්‍ය සත්ව ආවිද? කවුද ලබා දෙන්නේ? ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්තටම තරම් තිබෙනවා. අමුදාවේ ප්‍රධාන කරනකොට උණ්ඩ සපයලා තිබෙනවා. ඒ වෙනුවෙන් බැංකු ගිණුම් වලට මුදල් ලැබිලා තිබෙනවා. නිසා රාජ්‍ය සතුව තිබෙන ගිනියම් එක් පොලිසිය මහත්මිය තමගේ ගිනියම් විකුණලා පලා යනවා. ගිනියම් විකුණනවා. ඇයි? අර සම්මත කණ්ඩායම මත තියෙන මුදල් බලයට අපේ රාජ්‍ය යාන්ත්‍රණ ඉගෙන ගන්න සමත් වෙනවා. එනිසා අපි කෙරෙන බොහෝ පරීක්ෂණයන්හිදී කොතනක හෝ පොලිස් නිලධාරියෙක්ගේ සබත්තාවයක දෙල්දලු නිකේ. හමුදාවේ, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය විශාල කාර්යභාරයක් කරන මේ වෙනුවෙන්. මේ වැළැක්වීම වෙනුවෙන්. එහෙත් අතලොස්ස
අර මුදල් බල හමුයි ඔවුන්ට අත්පත් කරගන්න සමත් වෙන්නේ. එනිසා රාජ්‍ය ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, ඒ සඳහා ගොඩනගා තිබෙන ආයතන, ඒ ආයතන ඇතුළේ කළු රාජ්‍යයක් නිර්මාණය වෙන්නේ. බලයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම මොටරත දෙපාර්තමේන්තුව RMV මම තේරුම් ගන්න ඕනේ රටේ ජනම රට වෙලා තියෙන ආස. අංකදාඩු ලැබෙන වාහන නැතුව ඕන වාහනයක ඒ අංකේ ගන්න යනවා. වාහන රෙජිස්ටර් කරනවා වාහනයක් නැහැ. අපි මෑතකදී ගම්පහේදී පොලිස් විලාර මාත්‍රයක් අත්තට ගොඩගත්තා. ඔහු ගාව අංකතාඩු දෙකක් තිබ්බා. ලාච්චි වාහන තියෙනම ගරාජ්ජි තාඩු කියන ලාච්චි. ඔතන නරකයි. මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය නීති විරෝධී වාහන වෙළඳපොළට සමාජ වෙනක වළක්වන එක. ඒක කාර්යබහුලව පත් තිබෙන්නේ. ඒ සඳහා සහාය ලබා දෙන්න. පොතේ පරිවර්තන කරලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව. අපරාධ ඉදවදක ආරක්ෂා ප්‍රතිබද්ධ දෙපාර්තමේන්තුව. සෑම පුරවැසියෙකුගේ අනන්‍යතාවය සහිත ගමන බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කාර්ය කරන තිබෙන ආයතනය. ඒ ආයතනය සමහර නිලධාරීන් පාතාලේ නායකයන්ට පාස්පෝර්ට් හදලා දෙනවා. ඒක පාතාල නායකයෙක්ගේ ඇඟිලි සලකුණු දෙන්න පාස්පෝර්ට් ආයතනය දෙන්නේ. පිටකොටුවේ බස් නැවතුම් පොලේ පොත් තිබුණද වෙලින්දී. ඡායාරූපේ වටනවා තමන් ඉදිරිපිට. ඒ වගේම තමන් ඉදිරිපිට ඉන්නවා පොත් වලින්ද. ඇඟිලි සලකුණ ගන්න. අධිකරණයේදී කියනවා මට පෙනුනේ එක වගේ. පාස්පෝර්ට් දෙක තුන විලාස කරලා තිබෙනවා. මේ රාජ්‍ය දෙහිට මේ විනාශය ළඟා වෙලා තියෙන ආකාරය. කස්ටම් එක සමහරවිට සමතාවයෙන් තිබෙනවා. රාජ්‍ය දෙහිට මේ ඇතුළේ වෙලා තිබෙනවා. එනිසා අද අපිට නිල රාජ්‍ය යන්ත්‍රණය තියෙනවා හා සමාන ලෙස. ඒ තරම් ප්‍රබල නොවුනොත්, ඒ තරම් ප්‍රමාණාත්මක නොවුනොත් ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වෙන රාජ්‍ය යන්ත්‍රණය කත්පත් කරන්න වෙනවා. එනිසා මොකද සිදු වෙන්නේ? අපේ රටේ මේ උඩ මතු පිට රාජ්‍ය වගේම අභ්‍යන්තරයේ යට කළු රාජ්‍යයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙනවා. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිටවලට රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය නෙවෙයි. ඒක මෙතනින් නතරුනේ නෙවෙයි. මේ වර්ධනය වෙන්නේ කොතනද? මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. මන්ත්‍රීවරු වෙනවා. සභාපතිවරු වෙනවා. සමහර අපිට වාර්තා වෙලා තුන පොලිස්පතිතුමනි මතකයි. සමහර අය වෙනම ලැයිස්තුවල ඡන්ද වලට ඉල්ලන්න හදනවා. සමහර තැන්වල සභාපතිවරු වෙනවා. සමහර තැන්වල මන්ත්‍රීවරු වෙනවා. වෙනම ලැයිස්තුවල ඡන්ද වලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණය. ඒක යුගයකදී දේශපාලන ආරක්ෂාව. දැන් වර්තමාන මිත්‍රෙන්න කොතද? දේශපාලන ආධිපත්‍යය, මන්ත්‍රීවරු, ආණ්ඩුව, පාලනය පීඩවා ගැනීම දක්වා වචන මූලික බීජ දැන් රෝපණය වෙලා තියෙනවා. ඒ හඳුනන්නේ. දැන් මොකද කරන්නේ? මේක එදිනෙක ස්වභාවිකව ඕපපාතික ලෙස එකපාර නිර්මාණය වුණා නෙවෙයි. දීපු කාලයක් ලෙස දේශපාලන සහ සමහර රාජ්‍යාන්තර නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් මේක වර්ධනය වුණා. පුරවැසියන් බය. මේ ගාමේ ඉවත් කරන්න බය. සිදුවීම් දෙකක් තිබුණා කැවිතිගොල්ල සහ දෙමටගොඩ. මද්ද්‍රව්‍ය අලෙවි කරමින් හිටියා. ඒසහ ඌ කිව්වා තවදුරටත් මම මද්ද්‍රව්‍ය අලෙවි කරන්නේ නැහැ කියලා. වෙඩි තිබ්බා. වෙඩි තිබ්බා. ජාලෙ ඉවත් වුණා වෙඩි තබනවා. ඒ තරම් භයංකාර බියසුරු තත්වයක් සමාජයේ පත් කරලා තිබෙනවා. මම නැවත කියන්නේ ඒක ස්වභාවිකව ඕපපාතිකව
එක විට අකුණු පහරක් අදින්නාසේ ගොඩනැගුණු තත්ත්වයක් නෙවෙයි. මේ පිළිවෙල සිතාමත් පැහැදිලි දේශපාලන ආශිර්වාදය. රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ ආශිර්වාදය. සමාජයේ දේපල දිස බලපුවාම ඒ රැකියාවේ මේ දේපල උපයාගන්න බැරි බව අපි කවුරුත් දන්නවා. කාටවත් තේරෙන්නේ. ඔක්කොම සැරිසරන කරනවා. දැන් අපි මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආයි. අවසන් කිරීමේ තීරණාත්මක හෝරාව. මෙය මා දන්නමට ගොඩක් අය කියනවා. ඕගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නැහැ කියලා කියනවා. සමහර අම්මලා කියනවා පින් සිද්ධ වෙච්ච පුතේ මේ වැඩේ විතර කරොත් ඇති කියලා. අපි පොලිස් ප්‍රතිමා ඇතුළු ආරක්ෂක අපේ මහජන ආරක්ෂක අමාත්‍යතුමාට නිලධාරීන් මොනතරම් උදකල්වද මුදුන් වෙනවද? එඳ සමාජයේ මේ කාර්යය අපොලිසින් කළ හැකි කළ යුතුයි කියලා මහා බලාපොරොත්තු කෙරෙනවා. මා අද උදේ කළා YouTube නාලිකාව කියලා කාන්තාවක් කරන සාකච්ඡාව. ඒ සාකච්ඡාවේදී කියනවා ජනාධිපතිතුමාට මේක පේන්නේ නැද්ද? කියලා. මම කියනවා එතුමිය කියනවා මේ පරාද කරන්න නම් පොලිසිය සිද්ධ කළේ. සමහර ගම්වල මතයක් තිබුණා තොරතුරු පොලිසිය දීපුවාම ඒ විගසම තොරතුරු දුන්නාගේ විතර වෙනවා කියලා. අනිත් මම මොඩන්නවා වර්තමාන පොලිස්පතිතුමා අපේ පොලිසිය නිලධාරීන් ඉහළ නිලධාරීන් මණ්ඩලය අපේ මහජන ආරක්ෂක අමාත්‍යතුමා විශාල වේසක් දරනවා මේ අවසන් කරනවා. ඒ සමාජයේ පොලිසිය වැඩිම වැඩ තහනමක් දක්වුණු නේද? යුගය වෙනවා මේ යුගය. විශාල ප්‍රමාණයක් වැඩ තහනමක් දක්වනවා. අපි අනිත් සියලු නිලධාරීන්ට කියන්නේ වහාම එම ජාලේ වත් වහාම ඔබට ඔබගේ රැකියාව සුරක්ෂිතභාවය ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න ඉසේ නැත්නම් එක වහාම මෙම කාර්යයන් ඉවත් වූ අපි ඉවත් කරනවා. ඒ වගේම අනිත් රාජ්‍යාන්තර මා කියන්නේ සාමාන්‍ය අපරාධකාරයෙක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක රාජ්‍යාන්තරනේ මේ පොදු පුරවැසියන්ගේ බදු මුදල් වලින් නඩත්තු නැති යම් සමාජ ආරක්ෂාවෙන් ගොඩනගන දායකද RMA එක ඉමිග්‍රේෂන් එක කස්ටම් නායක මොකම සමාජ ආරක්ෂාවෙන් ගොඩනගා තිබෙන්නේ බදු මුදල් ගෙවන්නේ ඒ වෙනුවෙන් වැටුප් ගෙවන්නේ ඒ වෙනුවෙන් හැබැයි මා ආයතනම ඊට පටහැනිව කටයුතු කරනවා නම් ඉතින් මොනතරම් කේලවාදී කරනවද ඒ නිසා අපි සියලු සහාය සපයන රාජ්‍ය නිලධාරීන්ට අපි කියන්නේ වහාම එම ක්‍රියාදාමයෙන් ඉවත් වීම. මෙය නීතිය පිළිබඳ මහා විශ්වාසජනක ගෞරවයට පාත්‍ර වන ස්ථාන දක්වා මේ පැතිරලා තිබෙනවා. ප්‍රසිද්ධ අවස්ථා මම හැමදෙනාටම කියනවා තව දුරටත් කිසි කෙනෙක් සැකවිලා නැහැ. ඔක්කොම දන්නවා. ඒ බව විතරක් මතක තියාගන්න. කවුරුන් විතරක් සැකවිලා වෙනද සැකවිලා නැහැ. මේ අපි අසිරිපිට පේන මේ සත්‍යය. එනිසා අපි හැමදෙනාටම කියන්නේ වහම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මද්ද්‍රව්‍යවලට ලොල්ලුමයි. දෙමෝපිය දන්නෝ අසල්වැසියන් දන්නෝ. අපි කියන වහාම ඔබ මද්ද්‍රව්‍ය පරිහරණය ඉවත් වෙන්න. අපි ඔබ බලාගෙන ලෑස්ති. අපි බලාගෙන ලෑස්ති. ඒ අපේ දරුවෝ තනියම ගත්තොත් ඒ දරුවේ කිසිසේත්ම මේක වගකිය යුතු නැහැ. ඒක ආර්ථික ප්‍රශ්න. අද සතුට පිළිබඳව තිබෙන නිර්ණායකයන් ක්‍රීඩාව
සංගීතය, ගීතය, සාහිත්‍ය, රසවින්දනය ඒ කිසිවක් නැති එකම රසවින්දනය මත්වී සිටීම යැයි ඒට ලොල්ලු සමාජිකයින් කරනවා. ඒ ඔබේ වරදක් නෙවෙයි. ඒ පංගුවක් අපිටත් තියෙනවා. අපිට බැරි වී තිබෙනවා යහපත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න. ඉදිරියෙන් ඉන්නවා. ද සංස්කෘතියක් තිබෙනවා. දකින බෝලේ අතේ තියන් ඉන්න, බැට් එක අතේ තියන් ඉන්න, අවස දරුවෝ වෙල්ලේ පොඩල්ලේ සෙල්ලම් කරන. දෙවේ දොලේ දීන සංස්කෘතියක් නේ ක්‍රීඩාවක්. හැබැයි අපිට දශක කීපයකට පෙර ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝට් එකක් තිබුණා. ගෝයන් කැපුවට පස්සේ කුමුරේ ක්‍රිකට් ගැහුවා. වැවට බැලක් මීනුවයි කොට මෙකුඩු. සංස්කෘතියක් තිබුණා. අද සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාවක් තිබෙනවා. පොදු මහ ජනයා සංස්කෘතික වෙලෙසපත් වෙලා. ඒ නිසා අපි ඒ තරුණයාට දොස් පවරින් වැඩක් නැහැ. අපේ තරුණ පරම්පරාවට අලුත් ක්‍රීඩා සංස්කෘතිය, අලුත් රසවින්දනයේ පිළිබඳ කලාපයක්, ගීතයේ, සාහිත්‍යයේ, පොදුභාවයේ, සමාජ පිළිබඳ බැඳීම මේ පිළිබඳ සංඥාවක් ලබා දෙනවා. ඒ නිසා අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ශාස්ත්‍රීය පිළිබඳ අවධානය දෙන ඇතුළේ සාකච්ඡා කරන ඊටමත් විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කරන දරුවෝ ඇතුළේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ කිසිවෙක් ලොල්ලුනුවය ඒ මිදෙන්න දී යුතු නෑ අපි පාර ගන්න සඳහා. ඊළඟ විකුණන අය යටත් වෙනවා. යන්නේ අපි පොලිස් දෙපාර්තමේන්තුව පොලිසිය අපේ හමුදාව මීට අදාළ රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරනවා. ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ගොඩනගනවා. කස්ටම් ඒගොල් ආගමන විගණන ස්ථානයේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ ආදී පොලිස් හමුදා අපේ බුද්ධ්‍යංශය මේ ඔක්කොම එකතු කරගෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කරනවා. ඒ නිසා කිසිවෙකුට තවදුරටත් සැඟවී සිටිට හැකියාවක් නැහැ. හඳුනාගෙන තියෙනවා. රට පැනලා ඉන්න. පැනපු රටක් ගන්නවා, ඉන්න තරක් ගන්නවා මතක තබා ගන්න. මතක තබා ගන්න. සමහර ප්‍රශ්න තියෙනවා. අපි උත්සාහ කරනවා. අපි නිරන්තරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ සඳහා වැටලීම් සූදානම් කරමින් නිසා කිසියෙකුට සැඟවි පලා යාමට ඉඩක් දෙන්නේ නැහැ. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත් වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? අපි කවුද? සාමාන්‍ය ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න මේක උන්ට ගියපු රට නොවන බව. අපි නිසා මේ ක්‍රියාවලිය සූදානම් කරලා තිබෙනවා. ඊළඟ අපේ ආම්දුරන් වහන්සේලා අපේ ආගමික උතුමන්ලා ඒකාබද්ධ කරපු මේ උමක් ගැන අපි කල්පනා කළා. අපේ ගම් විශාල ලෙස පන්සලත් එක්ක පල්ලියත් එක්ක කෝවිලත් එක්ක සබත්තාවයක් තිබුණා. මේ සබත්තාව අපිට ඉවහල් කරගන්න පුළුවනි මේ ව්‍යසනයට එරෙහි ප්‍රධානතම අවියක් නිසා. එනිසා අපි ආම්දුරන් වහන්සේලා අපේ පියතුමන්ලා කුරුක්කල්තුමන්ලා අපේ මවුලවතුමන්ලා මා දැක්ක මෑතකදී බලංගොඩ ප්‍රදේශයක පල්ලියකදී මවුලවතුමන්ලා කියනවා උඹලා මේවට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් උඹලගේ මල විතර ආවතේව කරන්න මම ඉන්නේ නැහැ කියලා. එන්දීට අපේ හාමුදුරුවෝ ඔක්කොම සියලු ආගම් ඒ ජනතාවගේ තියෙන බැඳීම් උපයෝගී කරගෙන මේ වියසෙන්ටරේව විශාල මතයක් අපි නිර්මාණය කරමු පරාජයටපත් කරන්න පුළුවන්. වහන්සේලාගේ අනුශාසනාව කරන සෑම අවස්ථාවකදීම මේ පණිවිඩය අපේ සමාජයට දෙන්නේ. මේ වියසනේ මුදවා ගැනීම සඳහා අපි පොරබදමු. ඒ සඳහා අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අපේ පියතුමන්ලාගේ ආගමිකතුමන්ලාගේ සහාය අපේක්ෂා කරනවා. ඊළඟ විශේෂයෙන්ම අපේ මාධ්‍යය සාමාන්‍ය අපේ රටේ මාධ්‍ය කලාව යම් ප්‍රමාණයකට ගත්තොත් පොඩි පවත්වාගත යුතු නිර්ණායකයන් මත පවතින කලාව බවට පත් වෙනවා. පොඩ්ඩක් අපේ මාධ්‍ය පත් වෙලා තිබෙනවා
එකට එක තකට තක ඇට නැති දිව ඒ වගේ. වයින් ටිකක් අපේ මාධ්‍ය මේ වාර්තාවන ඕන එකක් පසු දෙනවා. මේ වාර්තාකරණයේදී අවශ්‍ය හික්මීම සහ ශිෂ්ටභාවය ආරක්ෂා කරගන්න කියලා මම බලනවා. සමහර අවස්ථාවල මා දැකලා තිබෙනවා ඒ වාර්තාකරණය සැලකිත ප්‍රමාණයකින් මේක උද්‍යෝගිමත් කරන වාර්තාකරණයක් දැකලා තියෙනවා. සමහර අවස්ථාවල මා දැකලා තියෙන සමහර අයත් එක්ක කරන දුරකථන සංවාද ඔහු වීරත්වයට ඔසවා තබන සංවාදයක් වඩපත් කරනවා. සමහරට ඔහුගේ ඉතිහාසය, ඔහු ගැටළු ගොඩනැගෙන ආකාරය, අද ඔහු ඉන්න තත්ත්වය, ඒක අනෙක් දරුවන්ගේ මාර්ගෝපදේශනයක් වඩපත් කරනවා. සුදුසු නැහැ. එනිසා මම හිතනවා මාධ්‍ය වාර්තා කරන වැදගත් කාර්යයක් කරනවා. එනිසා අපි ඔබගේ සහාය ඉල්ලා සිටිනවා. මේක අවශ්‍ය හික්මීම සහිත වාර්තා කරනක් අපිට ලබා දෙන්න මේ සමාජයේ මේ මුළු වගේ නිසා. එපමණක් මේ ව්‍යසනය පිළිබඳව සමාජයේ තිබෙන පණිවිඩයක් තිබෙන මාධ්‍යවල මම ඊට පෙර සියලු මාධ්‍ය හිමිකරුවන් මුල ගෙවුණා. මගල මේ තියෙන තත්ත්වය මේ මුදවා ගැනීම සඳහා මාධ්‍ය තිබෙන කාර්යභාරයක් පිළිබඳව යම් ප්‍රමාණයක පැහැදිලි කිරීමක් කරා මාධ්‍ය අතර සියල්ල වගේ එකඟතාවය පළ කරා මේ මෙහෙයුම සඳහා සහාය ලබා දෙන්න. ඒ නිසා මම හිතනවා එම මෙහෙයුම සඳහා මාධ්‍ය ලබා දෙන සහාය ලබා. ඒ වගේම දැනටම මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය රාජ්‍ය නොවන සංවිධාන විවිධ බහුජන සංවිධාන මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉන්නවා. ඔවුන් දෙක හැකියාව මත ඔවුන් දකින ප්‍රමාණය මත මේ ව්‍යසනය මුදවා ගැනීම සඳහා යම් කාර්යයක් කරනවා. අපි උත්සාහ කරනවා ඒ සියලු දෙනා එකතු කරලා උන්ට අඩුවක් තිබෙනවා. උන්ට සහායක් ලබා දෙන්න ඕන. ඒ සියලු සහාය ලබා දෙමින් දැනට මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේ සියලු බෞද්ධ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උන්ට අපි ආරාධනා කරනවා. මේ කාර්යයට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මේ ව්‍යසනය මුදවාගෙන වැදගත් කාර්යය දේශපාලන අධිකාරිය. වැදගත්. මොකද මාර්ගය කියන්නේ නැහැ. කුඩු ව්‍යාපාරිකයෙක් එක මේසේ වාඩි වෙලා උඹ කුඩු ගෙඩි මෙතන විකුණපන් මට දීපන් මේ ගාන කියලා සාකච්ඡා කරන තත්ත්වයක් නැතුව ඇති. හැබැයි ඒ දේශපාලකයේ රස්මි කදම්බේ ඔහුට ගැවසීම, ඔහුගේ බලකවයට ඇතුළු වීම, ඔහුගේ සමීපතම මිතුරෙක් වීම, ඔහු සමග එකට ගැවසීම විසින් දේශපාලකගේ ආරෝපිත බලයක් වෙනවා. එනිසා මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් තියෙනවා. දේශපාලකයන් වශයෙන් ගැවසීම, ඔවුන්ගේ ඕනෑකම් ඉටු කිරීම, මේකට ආරෝපිත බලයක් තියෙනවා. සමහර රාජ්‍යාන්තර ක්‍රියාත්මක වෙනකොට අර ආරෝපිත බලය ක්‍රියාව කරනවා. එනිසා පරීක්ෂණ අඩපණ කරනවා. අත්අඩංගුවට ගැනීම විශාල ප්‍රමාණයක් තොරතුරු එල්දරම් කරලා ජාලය විදවට්ටට තිබෙදී මහා මග වෙඩි තබා ඝාතනය කරනවා. ආරෝපිත බලය. දේශපාලන අධිකාරිය විසින් ආරෝපිත බලයක් ලබා දී තිබෙනවා මේ අපරාධ කරුණු. නමුත් ඔබට කියන්නේ එකක් කියනවා. අපේ දේශපාලන බලය කිසිදු ආරෝපිත බලයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ ආකර්ෂණය කරනයි විකර්ෂණය කරන බව නේද? ඒ තමයි කියන ප්‍රධානතම හැදවුම. ඒත් අපේ පොලිසිය අදක්ෂද? අපේ පොලිසිය දක්ෂ. ඕනෑම ආන්දෝලනයක් තුඩු දෙන අවස්ථාව ඉතා හොඳින් පරීක්ෂණ කරලා ඉතා කෙටි කාලයක් ඇතුළත අපරාධකරුවන් නීති හමුවට ගෙනියන තරම් අපේ පොලිස් දෙපාර්තමේන්තුව සමත්. පාර වාහන නතර කරනකොට රියදුරුගේ හැසිරීම මත අපේ පොලිස් නිලධාරියට කියන්න පුළුවන් ඇතුලේ නීති විරෝධයක් තියෙනවද නැද්ද කියලා. ඒ තරම්ම ඉවක් තියෙනවා. කවුරුහරි ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාන්න හදනකොට මේ පැමිණිල්ල බොරු පැමිණිල්ලක්ද ඇත්ත පැමිණිල්ලක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විචක්ෂණතාවයක් තියෙනවා. එහෙත් අපරාධ කරුණු වර්ධනය වෙනවා. අපරාධ
කාලේ වෙලිතලාවේ යට යනවා. මතක තබා ගන්න. අපේ රටේ නොවිසඳුණු හැම අපරාධයක් පිටිපස්සෙම දේශපාලන ආරක්ෂාව තියෙනවා. ඒක ඇත්ත. නොවිසඳුණු අපරාධයක් තියෙනවා. ඒ නොවිසඳුණු හැම අපරාධයක්ම දේශපාලන ආරක්ෂාව මත තමයි නොවිසඳුනේ. ලසන්තේ ඝාතනය, තාජුද්දීන්ගේ ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම නොවිසඳුනේ පොලිසිය අධ්‍යක්ෂතාව වෙනුයි. මොකද දේශපාලන රැකවරණය නිසා අපේ රටේ රෝහණ කුමාර ඝාතනය ප්‍රසිද්ධ නොවිසඳුනේ දේශපාලන රැකවරණය. මොකද වෙන්නේ? එනිසා අපේ පොලිසියට අදාළ ආයතන වලට නිසි බලය අපි ලබා දෙනවා නම් මේ මර්ධනය කරන්නේ මේ පරාජය කරන්නේ. හැබැයි ලබා නොදුන්නේ කවුද? දේශපාලන අධිකාරිය. තේරුම් ගන්න මම කියන්නේ කිසිදු දේශපාලන පක්ෂපාත වේදිකින් තොරයි. මම කියන්න හදන මේ කේද වාචකේ ප්‍රමාණය. මොකක්ද? මේ දේශපාලන බලයෙන් විසින් නාක්‍රිය බවට පත් කරනවා. රැකවරණය ලබා දෙනවා. නොවිසඳුණු අපරාධ සිදුවී තිබෙන්නේ එහෙම. කුඩු පාතාලය වර්ධනය වුණේ එහෙම. මම එකක් පැහැදිලිව කියන්නම්. ඔවුන්ගේ පළමු බලය දේශපාලන බලය දැන් අවසන් කොට අවසන්. පොලිසිය ඔවුන් කරන කාර්ය පිළිබඳව අපි ඉතාම පැහැදිලිමත් තියෙනවා. සමහර අය බලය බන්ධනාගාරයේ බලය අදත් සමහර අපරාධ බන්ධනාගාරයේ තුල ඉඳන් මිදුණා. සමහර අපරාධ බන්ධනාගාරයේ ඉඳන් මෙහෙමමින් ලයිව් බලාගෙන ඉන්නවා. ඒක ඇත්ත. මෑත කාලේ වැඩිකම සිද්ධ. ඒ හා සමාන ලෙසම ඒ මොහොතේම ලයිව් වෙනවා Facebook එකේ. කොතනද තියෙන්නේ? එයි සමහර අය බයට ඉන්නවා. සමහර අය අහුවෙලා ඉන්නවා. සල්ලි. හැබැයි ඔක්කොම තිබියදී අද ශ්‍රී ලංකා පොලිසිය ඒ අවදානම අරගනිමින් මේ මේරුම දියත් කිරීම සඳහා බැඳී සිටිනවා. බැඳී සිටිනකොට ඒ පොලිසිය අපරාධකරුවන්ගේ සතුරා බවට පත් වෙනවා. දන්නවා. ඒක උන්ට ඒකේ වුණාගෙන අහටින් අපිට දෙන්න පුළුවන් අපරාධකාරයා සහ උන් පිටපසින් ඉන්නේ කවුද කියන එක. ඒක මේ දවස්වල බලන්න. මම හොඳට දන්නවා. තවත් ඉදිරියේදී විවේචන ලක් වෙන පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ඉන්නේ. මේ වැඩේ හරියට කරනකොට අනිත් පැත්තෙන් එනවා. තේරුම් ගන්න. මේක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මම හිතනවා අපි ස්වාධීනත්වය දෙන්න, බලය දෙන්න, මේ අවශ්‍යතාව හදලා දෙන්න අපි මේක අවසන් කරමු. මෙහිදී මා හිතනවා අපේ ඊළඟ ප්‍රධානම මෙහෙම තමයි මේක ජනතාව සම්බන්ධ වෙන්නේ. ගමේ ඔබ දන්න ඔබට සැකවිලා නැහැ මේ. අවුල්ලුණු කෙනා, විකුණන කෙනා, තොග වෙලෙන්ද ගමේ කෙනා දන්න සැකවිලා නැහැ. හැබැයි බියටපත් වෙලා තිබුණා. තනිතන කෙනාට බියයි. අපි උඩ සිට පහළ දක්වා ගම් දක්වා විහිදුණු ජනතා ව්‍යාපාර කළා. මේ ටෙරේ ප්‍රබල ජනතා හඬක් අවශ්‍යයි. ගමේ හුදකලා වෙන්න ඕන අපරාධකාරය. ඉස්සර එහෙමයි අපේ ගම් තිබුණේ. අපරාධකාරය පාරේ දකුණෙන් ආවම වම් පැත්තට මාරු වෙනවා. ගමේ උත්සවයක් තිබුණා නම් අපරාධකාරයට එන්න කියන්නේ නැහැ. මඟුලක් තුලක් කරන්නේ නැහැ ගමේ. අද මොකද ගමේ? අවුරුද්දේ ජාති කොටි ඔසවන. මඟුල්සේ ප්‍රධාන ආරාධිතය පහන පත්තු කරනවා. ඉවයි එන්නේ. එනිසා ඒකට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අපිට අවශ්‍යයි. එනිසා අපි උත්තර සිට පහළ දක්වා ග්‍රාම සේව වසම දක්වා විහිදුණු මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. මේ මහජන ව්‍යාපාරය තමයි මේ ව්‍යසනයට එරෙහිව ප්‍රබලතම හඬ සහ ප්‍රබලතම ආරක්ෂකය කොට පත් වෙනවා. දැනටම මහජන ආරක්ෂක පන්ති ගොඩනගලා තිබෙනවා. මේ ඉන්නේ විශාල ප්‍රමාණයක් මහජන ආරක්ෂක පන්ති නියෝජනය කරමින් ආපු විශාල පිරිසක් මේ ඉන්නේ. මොවුන් ගමේ කාර්ය භාර ගන්න දැස්සිය කරන්න ඕනේ. දැස්සි. මේ මහජන ආරක්ෂක පන්ති සභාපතිවරු, ලේකම්වරු සහ සමාජිකයෝ ඒකකින් කීප දෙනා වගේ මේ බස්නායක පළාතේ ඉන්නේ. මේ බස්නායක පළාත විතර රට පුරා මේ මහජන ව්‍යාපාරය අපි හදලා තියෙනවා. දැන් මේ තෙරපුම මහජනගේ හඬ මහජනගෙන් එන බලපෑම මේ ව්‍යාපාරයට එන්නේ. ඒ සඳහා ප්‍රබලතම
ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒ නිසා මම හිතනවා අපි මේකට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ බහුවිධ ආකාර ගණනාවකින් අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන කරකම, ආගමික එකතුන්, අපි ක්‍රීඩාව, මා දන්නවා අපේ ඉන්න ක්‍රීඩකයන් සංගීත ශාස්ත්‍රයේ අය පිළිබඳ විශාල සමාජ බලාපොරොත්තුවක් තරු බවට පත් වෙලා තිබෙනවා. එයාට පුළුවන් මොනවද පණිවිඩයක් දෙන්න. ඒ නිසා මම හිතනවා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන වෙලාව. මේක තමයි රට එකට. මේ ව්‍යසනයට එරෙහිව තනිව තනිපුද්ගලයන්ට මොනතරම් අභිලාෂයක් තිබුණාද? තනිව තනිපුද්ගලයන්ට මොනතරම් බලාපොරොත්තුවක් තිබුණාද? තනිව මේක කරන්නේ. රජයකට පමණක් බෑ. පොලිසියට පමණක් බෑ. අපේ රාජ්‍යාන්තරයට පමණක් බෑ. මේ සදා සියලු දෙනා එකතු වෙන්න. මම හිතනවා මේක තමයි අවස්ථාව. අපි අවසාන වශයෙන් කියන්නේ ලොල්ලුණු අයටයි විකුණුන අයටයි වහාම ඉවත් වෙන්න. ඒට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරයක් ගොඩනගමින් තිබෙනවා. මේ මහජන ව්‍යාපාරය අනිවාර්යයෙන් මේ මායාකාරී කුණාටු විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන් නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ සමාජ නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ ජාතිය ගලව ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙන්න ආරාධනා කරමින් මම කරනවා. බොහොම සුවපත් වෙනවා.